ප්‍රවාහනයේ පළමු හැරවුම රෝදය. රෝදය මුලින්ම භාවිතා වුණේ වාහන සඳහා නොවේ, මැටි භාජන හදන සකපෝරුව සඳහා. රෝදයට කලින් මිනිසා බර දේවල් ගෙන ගියේ ලී කොටන් මත. ඊට පස්සේ මිනිසා ලී රෝදය නිපදවා ගත්තා. ඒ තමයි මුල්ම රෝදය. ලෝකඩ යුගයේදී රෝදය සැහැල්ලු වුණා. වේගය මිනිසාගේ බලයක් වුණා. කාර්මික විප්ලවයේදී රෝදය යන්ත්‍රවලට පණ දුන්නා. කර්මාන්ත උපත ලැබුවා. අද රෝදය අපේ ප්‍රවාහනයේ මූලිකම අංගයක්. හෙට රෝදය පෘථුවියෙන් අභ්‍යවකාශය දක්වා ගමන් කරනු ඇත.